හයි කොහොමද ඔයාලට? ඉතින් අද අපි ලස්සන හංසෙක් හදන්න තමයි යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම දිග 5.2 සෙන්ටිමීටර් සහ පළල 3.7 සෙන්ටිමීටර් වෙන කොටුවක් මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඒ කොටුව අපි කපා ගන්නවා. හරිද? ඉතින් අද අපි හදන්නේ ඔරිගමි හංසෙක්. ඒ කියන්නේ අපි මේකට ගම් පොඩ්ඩක්වත් පාවිච්චි කරන්නේ නැහැ. ගම් නැතුව තමයි අපි මේ හංසය හදන්නේ. ඉතින් ඒ කපාගත්ත කොටුව අපි මෙන්න මේ විදිහට නමා ගන්න ඕනේ. හරිද? මේක මේ විදිහටම නමන්න හොඳට බලාගෙන. හරිද? මම මේ කියලා දෙන විදිහටම ඔයාලා නමා ගන්න ඕනේ. හරිද? ඉතින් මේක ඔරිගමි කිව්වට මෙහෙම හදාගෙන යනකොට මට පොඩි ප්‍රශ්න ටිකකට මුහුණ දෙන්න වුණා. මම ඒක ඉස්සරහට ඔයාලට පැහැදිලිව කියන්නම්. හරිද? මොකද්ද මට වෙච්ච ප්‍රශ්න? මම ඒවට විසඳුම් විදියට ඔයාලට මොනවද දෙන්නේ කියලාත් මම ඔයාලට ඉස්සරහදී කියන්නම්. ඉතින් ඇත්තටම ඔයාලත් එක්ක තමයි මම මේක හැදුවේ. ඒ කියන්නේ මම කලින් හදලා නෙමෙයි මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තේ. ඔයාලත් එක්කම එකට තමයි හදන්න පටන් ගත්තේ. ඉතින් හදනකොට මගදී මට පොඩි වැරදි වුණා. ඉතින් ඒ සේරම මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මෙන්න මේ වගේ කෑල්ලක් තමයි අපි හදාගන්න ඕනේ. ඉතින් මේ වගේ සුදු පාට කෑලි 317ක් ඕනේ. හරිද? ඒ වගේම රතු පාට එක කෑල්ලකුත් අවශ්‍ය වෙනවා. ඒ තමයි හංසයාගේ හොට දාන්න. දැන් මම කලින් කිව්වනේ මට පොඩක් වැරදුනා කියලා. ඉතින් ඒ නිසා ඔයාලට පොඩි අදහසක් එන්න තමයි මම මේ විදිහට මේකේ ආකෘතියක් හදලා ඔයාලට මේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් බලන්න හොඳට. ඒ විදිහට තමයි අපි දැන් මේවා මේ කොළ ටික එකට සෙට් කරන්න යන්නේ. හරිද? මේ කෑලි සෙට් කරන විදිහ තමයි මම මේ මොඩල් එකක් විදිහට ඔයාලට හදලා දැම්මේ. හරිද? ඒක පොඩ්ඩක් බලලා පොඩි අයිඩියා එකක් ගන්න. ඒක කොටුවකින් මම අදහස් කරේ මේක කෑල්ලක්. හරිද? ඉතින් ඒක නිසා ඒක චුට්ටක් බලලා ඒ විදිහට තමයි මම මේ සෙට් කරන්නේ. හරිද? අර මේ ඒ කොලේ තියෙනවා මේ අතට ඇල්ලුවාම මේ හිල් දෙකක්. ඒ හිල් දෙකට අර මේ පෙති දෙක වගේ එක රිංගවන්න තියෙන. ඉතින් ඒක හරිම ලේසි ඇත්තටම. ඒ උනාට අර ආකෘතිය චුට්ටක් දැනගන්න ඕනේ. ඉතින් ඒක පොඩි අයිඩියා එකක් එන්න තමයි මම අර ඉස්සරහින් පොඩි පින්තූරයක් දැම්මේ. ඉතින් ඔයාලා ඒක බලලා ඒ විදිහට හදන්න. ඉතින් මම මේ හදන විදිහ ටික ටික ඔයාලට පෙන්නනවා. අර මේ පැත්ත හරවලා ඒ හිල් දෙකට දාන්න තියෙන්නේ. හරිද? ඉතින් ওই විදිහට වටේට ඒ කෑලි සෙට් කරගෙන යන්න තමයි තියෙන්නේ. හරිද? ඉතින් ඇත්තටම මම කිව්වනේ මම පළවෙනි වතාවට තමයි මේක හැදුවේ. ඒ කියන්නේ මම කොළ ටික නමා ගත්තා. ඊට පස්සේ ඔයාලත් එක්කම තමයි පළවෙනි වතාවට හැදුවේ. මම කලින් හැදුවේ නැහැ. ඉතින් ඒක නිසා වීඩියෝ එක කරන ගමන්මයි හැදුවේ. එතකොට මට පොඩි වැරදි දේවල් වුණා මම කරගෙන යනකොට. ඉතින් කොහොම හරි මම හැදුවා මේක. හරිද? මම කොහොම හරි හැදුවා. දැන් තියෙන්නේ ඉතින් මේ ටික මේ විදියට අමුණන එක. ඉතින් දැන් අපි හදන්නේ මේ හංසයාගේ කඳ කොටස. හරිද? මෙයාගේ මේ කඳ කොටස තමයි අපි දැන් හදන්නේ. ඉතින් ඔය වගේ ඔය මල වගේ එක තමයි අපි ඒ කඳට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තමයි අපි ඔයකට එයාගේ ඔල්ලුව, තාට්ටු, එතකොට එයාගේ ඒ දේවල් අලවන්නේ. අලවන්නේ කියන්නේ සෙට් කරන්නේ. හරිද? ගම් ගන්න නැහැ. සෙට් කරන්නේ ඔය ඒ තරුව වගේ හදාගත්ත එකට. ඉතින් හොඳට බලාගන්නකෝ. මම හිමින් ස්ලෝ දාලා තියෙන්නේ. එතකොට ඔයාලට අර මේ පැහැදිලිව බලාගන්න පුළුවන් මොකද්ද මම කරන්නේ කියලා නේද? ඇත්තම කිව්වොත් ඒ වෙලාවේ මට තේරුනේ නැහැ මම මොකද කරන්නේ කියලා. එච්චරට මට අයිඩියා එකක් තිබ්බෙම නැහැ. හැබැයි කරගෙන යනකොට මට අන්තිමේදී තේරුණා. ඇත්තටම මට වැරදුනත් එක කරනකොට ඒ වුණාට කොහොම හරි මම අන්තිමට මේ හංසයව හදනවා. හරිද? ඉතින් ඔයාලා බලන් ඉන්නකෝ මම මොකද කරන්නේ කියලා. හරි. හොඳට හදන විදිහ බලාගන්න. හරිද? මම අර දාපු මොඩල් එක ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් හරි කමන්නේ ගහගන්න හදනවා නම් හදන්න ආසයි නම් කැමති කෙනෙක් ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ඒක දිහා බලලා ඔයාලට මේ පීසස් එක සෙට් කරගන්න පුළුවන්. හරිද? ඉතින් බලන්නකෝ මම මේ චුට්ටක් ස්ලෝ කරන්නේ මොකද මම ස්ලෝ දැම්මේ ඔයාලට මේක හොඳට පැහැදිලිව තේරෙන්න මොකද්ද මම මේ කරන්නේ කියන ටික. හරිද? අර බලන්නකෝ මේ කෑල්ල අර බුස් ගාලා බහිනවා ඇතුළට. චුට්ටක් තාල්ලු කරන්න තියෙන්නේ අර අන්න එහෙම. හරිද? මට අර හිල් දෙක මේ චුට්ට ඇතුළට රිංගවගෙන දැක්කද? ඔව් මම තමයි කරන්නේ. මම කිව්වනේ සුදු පාට කෑලි 317ක් ඕනේ කියලා.
ඒකට සාමාන්‍යයෙන් සුදු පාට A4 13ක් වගේ ඕනේ. ෂීට් 13ක්. A4 13ක් සුදු පාට ඒවා. එතකොට සාමාන්‍යයෙන් එක A4 එකකින් කෑලි 25ක් වගේ කපා ගන්න පුළුවන්. හරිද? මම දීපු සයිස් එකේ කෑලි 25ක් කපා ගන්න පුළුවන් එක A4 එකකින්. එතකොට ඔයාලට A4 ෂීට් 13ක් වගේ යනවා මේ වැඩේට. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මම දැන් ඔය අරන් තියෙන්නේ කොට් රූල් කොළ ගයිස්. ඒව ගන්න එපා. ඒව ඇත්තට හයිය මදි. A4ම ගන්න ඔයාලා. හරිද? මම ඔය අරන් තියෙන්නේ පොත් කොළ. පොත් කොළ මේකට යෝග්‍ය නැහැ. ඒක චුට්ටක් අර හයිය මදි ගතියක් මට තේරුණා හදන් යනකොට. පොඩක් නැමෙන සුළු ගතියක් එනවා මේ හයි කරන්න හදද්දි. ඒක නිසා ඔයාලා A4ම ගන්න. හරිද? ඒක පොඩක් විශේෂයි. මොකද මම දැන් ඔය අරන් තියෙන්නේ මේ කොට් රූල් කොළ. ඒවා මේ එච්චර හයිය නැති නිසා පොඩ්ඩක් අර ඒක අස්සට රිංගවන්න ටිකක් අමාරුයි. ඉතින් හදාගත්ත කොහොම හරි හැබැයි මගේ ළඟ A4 තිබුණේ නැහැ. ඉතින් තිබ්බේ නැහැ. ඉතින් මට මේ පොත් කොළ වලින් තමයි හැදුවේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් A4 ගන්න හදන්න ආසයි නම් හදනවා නම් A4 ගන්න. හරිද? ඒක මට විශේෂයෙන් ඔයාලට කියන්න ඕන වෙලා තිබුණා. හරි ඉතින් මේ අපි හදන්නේ කඳ කොටසනේ. එතකොට කඳ කොටසට අපි සාමාන්‍යයෙන් 183ක් වගේ කෑලි ගන්නවා. හරිද? 183ක් වගේ කෑලි යනවා කඳ කොටස හදන්න. ඉතින් දැන් මම තාම හදන්නේ කඳ කොටස. ඉතින් කඳ කොටසෙත් නිකන් අර තියනවා නිකන් අර මේ නිකන් හංසයාගේ පිටිපස්සේ තියෙන ලස්සනට ෂේප් එකක් ඒක ගන්නවා. බලන්නකෝ මම ලස්සනට එක හදනවා. ඔයාලට ආස හිතේ මේක බලුවාම මේ මම දහතේ දඟලන ඔය ගැලවෙනවත් එක්ක මේක අර ගම් ගානේ නැති නිසා පොඩ්ඩක් අර එහෙට මෙහෙට යනවා. හරි දැක්කද? ඒක හදාගත්ත මම කොහොම හරි ෆික්ස් කරගත්තා. ගම් පාවිච්චි කරන්නේ නැහැ මේකට. ඉතින් ගම් ටිකක් ගාලා එලෙව්වොත් ගොඩක් හොඳයි. තව දෙයක් තමයි දැන් මේක ඔරිගමි වුණාට ඔයාලා ගම් බින්දුවක් ඔය අර මුල්ලකට ගම් බින්දුවක් ඩොට් එකක් තියාගෙන මේක පොඩ්ඩක් අලවගෙන ගියා නම් මේක පොඩ්ඩක්වත් ගැලවෙන්නේ නැහැ. හරිද? දැන් ඔය මේ ඔරිගමි විදිහට කරොත් අපිට ඔක ගලව ආයෙ හදන්න පුළුවන්. හැබැයි ගම් බින්දුවක් තිබ්බොත් ආයෙ ගලවන්න බෑ. හැබැයි ස්ට්‍රක්චර් එක ඒ විදිහටම හිටිනවා. ඒ කියන්නේ හංසයා ඒ විදිහටම හිටිනවා. ටිකක් අර ශක්තියත් වැඩි වෙනවනේ නේද? ඒක නිසා ඔයාලට කැමති නම් ඒ කියන්නේ ටිකක් හයියට අර ඇලිලා හිටින ආසයි නම් ඒ විදිහට හොඳයි නම් ඔයාලා ගම් බින්දුවක් පාවිච්චි කරාට කමක් නැහැ. මම දැන් ගම් පාවිච්චි කරන්නේ මම අර ඔරිගමි විදිහට තමයි හදන්නේ. ඉතින් ඔයාලා ගම් චුට්ටක් පාවිච්චි කරාට කමක් නැහැ. හරිද? කැමති අයට ගම් ටිකක් පාවිච්චි කරලා මේක හදන්න පුළුවන්. මම නම් ගම් පාවිච්චි කරේ නෑ. හැබැයි මම අන්තිමට මම කොහොනේ මට පොඩි වැරදුනා කියලා තැන් ටිකක් ඒ ටික තමයි ඒකත් එකක් තමයි ඒක මම ඉස්සරහට කියන්නම්. දැන් කියන්නේ දැන් කියන්නේ මම ඒ අදාළ තැනදී ඒක ඔයාලට කියන්නම්. හරිද? දැන් මෙතන මේ වෙන එකක් මේ හදන්නේ. එතකොට ඔයාලට පැටලෙන්න පුළුවන්. ඒක නිසා මම ඒ අදාළ තැනදී ඔයාලට ඒ ගැන කියන්නම්. හරිද? ඉතින් මේ විදිහටම හදන්න. හරිද? හොඳට මම ඔය හදන විදිහ බලාගෙන ඒ විදිහට හදන්න. අම්මෝ හුලඟ. අතරම මේ හුලඟ කිව්වට මේ ෆෑන් එක. හරිද? ෆෑන් එක දාලා නිසා ඒ කොළ හුලඟ ගියේ. ඔය මැස් එක දෙන්නෙක් කොහලා හිටියට ගණන් ගන්න එපා. මේ මැස්සෝ ඉතින් ඉන්නවා හැම තැනම. ඉතින් හද යනකොට මගේ සපෝට් එකට මැස්සොත් හිටිය මාත් එක්ක. ඉතින් ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට ආස වෙයි කියලා. කියන්නකෝ ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ. හරිද? මාර ගේමක් දෙන්නේ මම මේක හදන්න. ඇත්තටම මම මේවා හරි කලින් හදලා නැහැ. ඇත්තටම මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. ජීවිතේට වගේ එකක් හදලම නැහැ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් මේ මම හිතුවේ නැහැ මං හිතුවා අර මේක ලේසි ඇති කියලා. හැබැයි ඇත්තටම හදාගෙන යනකොට මට චුට්ටක් අමාරු වුණා. ඒ කියන්නේ කලින් අදලම නැහැනේ වගේ වෙයි. ඉතින් ඒක නිසා කමක් නැහැ. මම මේ ඊට පස්සේ ඉතින් තේරුම් ගත්ත කොහොමද මේක කරන්න ඕනේ. අර පොඩ්ඩක් මට කියන්න තියෙන්නේ ගම් චුට්ටක් ගාලා ඒවා මේ ඇලෙවුවා නම් ටිකක් ලේසි. අලවනවා කියන්නේ අර මේ හිල් දෙකට පොඩ්ඩක් ගම් චුට්ටක් දාලා මේ පොඩ්ඩක් ඇලෙවුවා නම් ඒත් හිටිනවා. ඒ විදිහට තමයි ඉතින් කරන්න පුළුවන්. ඉතින් හැබැයි කොහොමත් හිටිනවා. ඉතින් ඔය දැන් ඔය මම හදාගෙන යන එක අගේට තියෙනවා.
අර පොඩ මං හිතන්නේ මට වැරදුනේ මම A4 ගත්තේ නැති එක. මං හිතන්නේ මම ගත්තේ කොටු රෝල් කොළ. එතකොට මේ කොටු රෝල් කොළ එච්චර හයිය නැහැ A4 තරම් මට හිතෙන විදිහට. ඉතින් ඔයාලා A4 ගන්නකොට ටිකක් හයි A4 එකක් ගන්න. ඉතින් A4 ජාතිත් තියෙනවා නිකන් අර මේ හීනේ A4 තියෙනවා චුට්ටක් මහත ඝනකම එක තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා A4 ගන්නකොට පොඩ්ඩක් මේ හයිය A4 එකක් ගන්න. හරිද? ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මම ගත්ත නිසා ඔයාලත් මේ ගන්න එපා කොටරෝල් කොළ. හැබැයි හදන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කොටරෝල් කොළ ඔයාලට ඔයාලගේ ගෙදරත් A4 නැත්තම් ඔයාලත් කොටරෝල් කොළ ගන්න කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔන්නම් ගම් චුට්ටක් බින්දුවක් තියාගෙන යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අර මට මේ ඒකේ අර ශක්තිය මදි වුණා මේ අන්තිමට ඒ කෑල්ලක් හදනකොට මම ඒ කෑල්ල මොකක්ද කියලා ඔයාලට කියන්නම්. මේකට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මේක ගානට හදාගත්තා මම. ගානට හදාගෙන දැන් ඔය ඕකේ මම අර අතන ඉලක්කම් එහෙම දාලා ඔයාලට පැහැදිලි කරලා තියෙනවා මේ මම දැන් මේ මොඩල් එකක් ඒ මොඩල් එකේ දැන් ඕක 1 2 3 එහෙම අඩු වීගෙන යන එකක් තමයි දැන් ඔය වෙන්නේ. දැන් මම දාපු ඒ කෑලි වැඩි වෙලා දැන් ඔයාලට පේනවාද අඩු වීගෙන යනවා උඩට අන්තිමට ඔය එක කෑල්ල වෙනකන් මම ඔය කොටු ඔය කෑලි අලවනවා. හරිද? අලවනවා කියන්නේ මේ අනිනවා උතෙන්ට. ඔය විදිහට ඒ බලන්නකෝ ටික අඩු කරනවා මම එක කෑල්ලක් ඉතුරු වෙනකන්ම මම ඔය විදිහට ඔය ඒ විදිහටම ඒක කරන් යනවා. පොඩක් අහකට ගියා කැම්මකින් මට ඒක පේන්නේ නැතුව ඇත්තටම. ඒ කියන්නේ අර ඒ හිලට කෑල්ල දාගන්න මට පේන්නේ නැතුව කැම්මකිනුත් අහකට ගත්තාත් මේ ඔයාලට කැමති නම් ස්පීඩ් දාගන්න ගයිස්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මම අර පැහැදිලිව මේක ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි ස්ලෝ කරේ. මම හදනවත් එක්කම එතකොට ඔයාලට අර හදන්න ආස කෙනෙක් නම් ඔයාලට මේ බලන්න පුළුවන් නේ මීට එකින් එක මම අර හදන විදිය. පෙලක් දැන් කට් කරන්න උනා. මොකද මම මේ අත අහකට අරගෙන තිබුණ පෙලක් තැන්වල. හැබැයි මම ගත සේරම වගේ දැම්මා. එතකොට ඔයාලට පැහැදිලිව මේක හදාගන්න පුළුවන්. උන් බලන්න දැන් ඔය අන්තිම කොටස යන්නේ ඔය අන්තිමට ඔය එකක් ඉතින් දැක්කද අන්න එහෙම මෙහෙම වැඩි වීගෙන ගිහිල්ලා අඩු වෙලා තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් අර ෂේප් කරලා ගන්න ඕනේ ලස්සනට හංසයාගේ හැඩේ ගන්න. ඔය තියෙන්නේ ඉතින් ඒක හදාගත්ත ලස්සනයි නේද? අනේ ආසයි එහෙම හදාගත්තාම මේ මට ඒක හැදුවට පස්සේ මාර ආස හිතුණා. හැබැයි ඒ කියන්නේ මම දැන් හරි ඊළඟට පිහාටෝ ගැන කියලා ඉන්නම්කෝ. දැන් අපි පිහාටුවක් හදන්න තමයි යන්නේ. ඉතින් අපිට එක පිහාටුවකට කෑලි 61ක් ඕන වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම කෑලි 3ෙන් තමයි පටන් ගන්නෙ. ඊට පස්සේ 4 5 6 7 8 කියලා අඩු වීගෙන තමයි යන්නේ. හරිද? මම ඒක පැහැදිලිව ඔයාලට ඒ ෆොටෝ එකේ දාලා තියෙනවා. මම මොඩල් එක ඔයාලට දුන්නා. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හොඳට බලලා ඒ විදිහට කෑලි සෙට් කරගන්න. හරිද? ඉතින් දැන් මම මේ හදන්නේ ඒ වින් එක. ඒ කියන්නේ මේ තටුව පිහාට. හරිද? හොඳට බලාගන්න. මම ස්ලෝ කරලා තියෙන පුළුවන් තරම් ඔයාලට හොඳට පැහැදිලිව මේක හදන්න ආසයි කියලා මම දන්නවා ඔයාලා ආස ඇති මේ වගේ වැඩ කරන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේකට ආසයි නම් හදන්න. හරිද? ආස වුණා නම් බලාගෙන හදන්න. බැරි දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. මම ඔයාලට උත්තර දෙන්නම්. හරිද? මම හැබැයි අහන දෙයක් නම් ඉතුරු කරේ නැහැ. ඔක්කොම පැහැදිලිව කිව්වා. ඒ කොලේ මොඩල් එකෙත් මම ඔක්කොම පැහැදිලිව ලිව්වා. ඉතින් 61ක් ඕනේ මේ තට්ටකට. ඉතින් අපි තටු 3ක් හදනවා. හරිද? තටු 3ක් හදනවා. ඉතින් මේ පළවෙනි තට්ට තමයි මම හදන්නේ. ඔය විදිහට ලස්සනට සෙට් කරගෙන යන්න තියෙන. ඉතින් අන්තිමට එකක් වෙනකන්. හරිද? මෙහෙමයි. ඒකේ අර පිළිවෙලක් දෙනවා. වැඩි වෙලා ඊට පස්සේ අඩු වෙනවා. එක වෙනකන් අඩු වෙනවා. ඒ කෑලි ගන්න. හරිද? ඉතින් ඒකේ අයිඩියා එකක් මම අර මොඩල් එකේ දීලා තියෙනවා. ඒකේ නම්බර්ස් උත් මම දැම්මා. එතකොට ඔයාලට පැහැදිලිව ඒක බලා ගන්න පුළුවන් නේද? කෑලි හයි කරන විදිහ මම හිතනවා ඔයාලට මම පැහැදිලිව කිව්වා කියලා. ඔය බලන්නකෝ හයි කරන විදිහ පොඩ්ඩක් ඔය. අර පොඩි හිලක් වගේ තියෙන හිල් දෙකක්. ඒ හිල් දෙක අස්සට අර කෑලි දෙකක් රිංගවන්න තියෙන්නේ. ඒක ඇත්තට අමාරු නැහැ. හරිම ලේසි කියන්නත් පුළුවන්. ඒ වුණාට පොඩ්ඩක් මේ අර ගැලවෙන ගතියක් ආවා. ඒකට ඉතින් ගම් චුට්ටක් ගායව නම් ඔක අවුලක් නෑ. ඒ වුණාට ඉතින් ඔරිගමි නිසා මම ගම් ගෑවේ නැහැ. මේ ඔරිගමි නිසා ඉතින් ගම් නැතුවනේ කරන්නේ. ඒක නිසා.
ඔයාලා ඉතින් ගම් චුට්ටක් ගන්න මේ එතකොට පොඩ්ඩක් අර හයියට හිටිනවා. මෙහෙමත් කරන්න පුළුවන්. ඔයා බලන්නකෝ මම මේ කොටරෝල් කොළ වලින් කොහොම හරි හදනවා හන්සේ අන්තිමට. හරිද? තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක දිගට තිබුණට ඔයාලට දැන් මේක මේ හයි කරන විදිහ ගැන අවබෝධයක් ලැබුණාට පස්සේ ඔයාලට මේක ස්කිප් කර කර බලන්න පුළුවන්. දිගටම බලන්න ඕනේ නැහැ. ස්කිප් කර කර අවශ්‍ය තැන් ටික බලා ගන්න. හරිද? එකත් කියන්න ඕනේ. ඉතින් මම දිගට දැම්ම හේතුව තමයි මම කෑලි කැපලා අයින් කරේ නැත්තේ ඔයාලට මේක චුට්ටක් අර පැහැදිලිව ඒක මේ තේරෙන්න ඕනේ නිසා. හරිද? වේගය වැඩි කරාම අර චුට්ටක් අපහැදිලි ගතියක් ඒ කියලා හිතච්ච නිසා මම හිතුවා චුට්ටක් මේ ස්ලෝ එකේ මේක කරන දේ පැනති ඔයාලා ස්කිප් කරගන්න. ඔයාලට තේරෙනවා නම් අර මම තට්ට මේ ආකෘතියක් දුන්නනේ තට්ටේ ආකෘතියක්. ඒතර ඒක බලලා ඔයාලට මේක කොහොමද හදන්නේ කියලා පොඩක් තේරුණා නම් ඔයාලට පුළුවන් ඊළඟට තට්ටු තුන හදා ගන්න. හරිද? පොඩි අයිඩියා එකක් අරගෙන මේ පොඩ වීඩියෝ කැල්ල බලලා හදන්න තියෙන්නේ. හරිද? ඉතින් ඔය විදිහට තට්ට හදන එක මම දැන් චුට්ටක් ස්පීඩ් කරනවා. හරිද? ඔයාලට අවශ්‍ය නම් පොඩක් ස්ලෝ කරලා බලන්න. මම මුල් ටික හිමින් දැම්මේ ඔයාලට මේක අල්ලගන්න ටිකක් ක්‍රමයේ අල්ලගත්තට පස්සේ ඔයාලට මේක හදා ගන්න පුළුවන්. දැන් ඉතින් මම ස්පීඩ් කරා. හරිද? දැන් ඔක ටක් ටක් ගාලා හදන් යන. ඉතින් මේ එක පිහාටුවක් තමයි මම හදන්නේ. ඔයාලට පිහාටු 3ක් ඕනේ. හරිද? කියන්නේ තව දෙකක් හදන්න තියෙනවා. ඉතින් අපි ඉක්මනට පිහාටු ටික හදාගමු. හරිද? ඔන්න හරි අන්තිම කෑල්ල සෙට් කරා. හරි. ඔන්න පිහාට හැදුවා. ඉතින් අපි මේක පොඩක් ෂේප් කරනවා. හරිද? දැක්කද? පොඩක් ඒක ෂේප් කරාම ලස්සනට එනවා. හරි. දැක්කද? හරි. ඉතින් මම කලින් හදාගත්ත දෙකක්. ඉතින් ඒක නිසා ඉක්මනට අපිට ඊළඟ එකට යන්න පුළුවන්. දැන් අපි ඊළඟට හදන්නේ මේ වම් අත පැත්තේ උඩ තියෙන මම අර රවුන්ඩ් කරලා තියෙන රෝස පාටින් අන්නේ කෑල්ල. ඉතින් ඒ කියන්නේ මම ඉරි දෙකක් දාලා තියෙනවා. ඒ කෑලි අපි අර අනිත් කෑලි වලට සෙට් කරන්න නැතුව සෙට් කරන එකක් නිසා. හරිද? ඒක ඔයාලට මම හිතනවා පොඩි අයිඩියා එකක් එන්න කියලා. මම මේ කෑලි දෙක රතු ඉරි දෙකක් දැම්මේ අර පැති දෙකක්. ඒ කියන්නේ එක පැත්තක් අපි ඒක හිස් තියනවා. හරිද? දැන් බලන්නකෝ මෙතන හොඳට මම මේ පැහැදිලිව ඒක කරනවා. අන්න ඒ කෑල්ල අන්න එහෙම ගහනවා. දැක්කද? ඒ කෑල්ල තමයි ඊළඟට අපේ අර කලින් හදාගත්ත කඳට ඒ කෑල්ල ගහලා තමයි අපි තට්ට හයි කරන්නේ. ඔන්න ඔතනදී තමයි පොඩි ප්‍රශ්න ටිකක් එන්නේ. අපි බලමුකෝ. ඕකත් මම කොහොම හරි හයි කරනවා. බලන්නකෝ. අන්න එහෙම ඒ කෑල්ලේ මම පොඩි කෑල්ලක් හැදුවේ. දැන් අන්න ඒක එතෙන්ට සෙට් කරලා එක පිහාටක් කඳට සෙට් කරනවා. ඊට පස්සේ හතරක් අරගෙන පැත්තෙන් හතරක් අරගෙන තව එක පිහාටක් සෙට් කරනවා. ඊට පස්සේ අනිත් පැත්තෙනුත් හතරක් අරගෙන අනිත් පිහාටත් සෙට් කරනවා. හරිද? ඔන්න ඔය විදිහට සෙට් කරගන්න තියෙන්නේ. හරි. ඒ වැඩෙත් මම කොහොම හරි කරනවා. දැක්කත් ලස්සනට ආව ෂෝක් නේද අනේ. ඒක ලස්සනයි ඉතින්. ඊට පස්සේ බෙල්ල හදන එක. ඒකට අපිට මේ හදන විදිහ මම මේ ෆොටෝ එකේ දාලා තියෙනවානේ. ඔයාලට ඒක බලලා හදන්න පුළුවන්. හරිද? අවශ්‍ය වෙනවා අපිට බෙල්ලට 24ක් ඕන වෙනවා. හොට අර රතු පාටින් හදාගත්ත හොටත් අවශ්‍ය වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි හොට හදන්නේ. හරිද? හොඳට බලා ගන්න. අර බෙල්ලටත් මම රතු ඉරි දෙකක් දෙපැත්තේ දාලා තියෙන්නේ. ඒ දෙක අර උඩ තියෙන ඒ කොටුවට සම්බන්ධ වෙන නිසා. හරිද? ඒක මේ පොඩක් මේකේ පැහැදිලි මදි. මම මේ උනාට ඔය විදිහට මේ හදන්නයි තියෙන්නේ. හරිද? පොඩ්ඩක් අපහැදිලි ගතියක් තියෙනවා. හැබැයි ඒක මම ආකෘතියේ පැහැදිලිව දාලා තියෙනවා. රතු පාටට මම දෙපැත්තෙන් ඉරි දෙකක් දාලා තියෙනවානේ බෙල්ලේ. අර මුල් හරියේ ඒක මේ අර උඩ තියෙන ඊළඟ කොටුවට සෙට් වෙන්න ඕනේ. ඒකයි ඒකෙන් අදහස් වෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ඔයාලට තේරෙන්නේ නැත්නම් මට කියන්න. මම ඒක පැහැදිලි කරන්නම් ඔයාලට. බෙල්ලට ඉතින් ඔය වගේ දෙකක් හදාගෙන දාගෙන යන්න තියෙන්නේ. 18ක් දාලා ඊට පස්සේ රතු කොටත් හයි කරන්න තියෙනවා. ඔය දෙකක් කොහොම දාගෙන උඩට දාගෙන යන්න තියෙන්නේ. ඒක චර අමාරු නැහැ බෙල්ල. බෙල්ල අර මුල කෑල්ලේ පොඩි මේ සීන් එකක් තිබුණා. ඒක එච්චරම අවුලක් නෑ. ඒක හදාගන්න පුළුවන්. මම පැහැදිලිව දාලා තියෙනවා. ඔයාලට ඒක බලා ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා බලා ගන්න හොඳට. ඊට පස්සේ හැදුව හැකි. මේක අපි ස්පීඩ් කරමු දැන්. හරිද? හරි. ඉතින් දැන් මේක බෙල්ලේ අන්තිම හරිය තමයි යන්නේ. ඔය විදිහට අපි හොට සෙට් කරගන්න. ඊට පස්සේ ඒක
පොඩ්ඩක් රවුම් කරලා ලස්සනට අර දන්නේ නැද්ද හංසයාගේ තියෙනවා නිකන් ලස්සනට අර ඒක ඔන්න ඔතෙන්ට ගහන්න තියෙන්නේ. හරිද? ඒ පොඩි කෑල්ල හරිද? ඒක මට මේ ගහන්න බැරි වුණා තැළුණා. ඉතින් ඔය කොහොම හරි මම අන්තිමට ගහගත්තා. මේකේ ආව ප්‍රශ්නේ තමයි මේ හංසයාගේ බෙල්ල කෙලින් හිටින්නේ නැහැ. ඒක කෙලින් තියන්නම බෑ. ඉතින් මට හිතෙච්ච විදිහට ගම් ටිකක් ගෑවොත් අර තට්ට එක තට්ටක් අර අනිත් තට්ටට අලෝලා ඊට පස්සේ දෙපැත්තෙන් ගම් ටිකක් ගාලා මේක ඇලෙව්වොත් මං හිතනවා හිටියේ කියලා. මේ බ්ලූපර්ස් එකේ මම පෙන්නන්නේ මේක තැලෙන්නේ නැහැ කියලා. හරිද? මං ඔය දැන් බෙල්ල ගහනකොට මේක චප්ප වෙනවා. බලන්නකො පොඩක් ඇලවිලා විසි වෙනවා. හරියන? ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි. හංසයා හදන්න ඔයාලත් මට කියන්නකෝ. හදලා